ජේසු පිටයි අතිඋතුම් වූ ප්‍රේමණීය දෙවි පියාණනි ඔබගේ පුත්‍ර නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන දේ වචනේ කතා කරනවා. තැළුණු බිඳුණු රිදුණු හදවත් සෝපත් කරමින් ඔබ වහන්සේම කතා කරමැනව. ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය නිදහස් කරමැනව. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන හැසිරෙන සියල්ලන්ට උන්වහන්සේ බලය දුන්සේක. නුබලා පොළවේ ලුණුමෙන් රසවත් වෙයල්ලා. ශුද්ධාත්මයන් වහන්සේ තුල මඟ පෙන්වන මිනිසෙක් වෙන්න, රසවත් මිනිසෙක් වෙන්න, තවත් දුක් විඳින මිනිසෙකුට යහපත් දේ ලබලා දෙන්න පුළුවන් ක්‍රිස්තියානි බලවත් සොල්දාදුවෙක් වෙන්න. ශුද්ධාත්මයන් වහන්සේ මඟ පෙන්වනසේක. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අදහන්නාට ඇත්තා වූ ලකුණු මාක් 16:17 දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ ජේසුස් වහන්සේව අදහනවා නම් ඔබ අද ජේසුස් වහන්සේව අදහනවා නම් ඔබ ජේසුස් වහන්සේව ඉපදිච්ච දා පටන් තේරුම් අරගෙන ඔයාට තේරෙන ජීවිතේ ගත කරන කාලයේදී ඔබ ජේසුස් වහන්සේව අදහනවද? මේක කාලය පිළිබඳව තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේක මුළු සිතින් හදවත පතුලින් ආත්මෙන් සැබෑකමින් දෙවියන් වහන්සේව අදහනවද? එතන තියෙන ප්‍රශ්නයක්. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබ මුළු සිතින් ක්‍රිස්තුස් වහන්සේ තුල ක්‍රිස්තුස් වහන්සේ සමග ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන හැසිරෙන මිනිසෙක්ද? දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ දෙවියන් වහන්සේ තුල ප්‍රේමණීය ප්‍රීතියෙන් පූර්ණ වූ මිනිසෙක්. ආමේන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අදහන්නාට ඇත්තා වූ ලකුණු නම් ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන මේ පොළවේ ඔබ බලවත් මිනිසෙක්. ඔබ ජේසුස් වහන්සේ අදහනවා නම් ඔබ ඔබේ තරම දැනගත යුතුයි. ඔබේ ජීවිතයට එන්නා වූ පීඩා වගේම සෑම මිනිසෙකුම මේ පොළවේ දුක් විඳින්නා වූ කරදරයට පත් වී සිටින්නා වූ සෑම මිනිසෙකුටම ඔබ අත දිගු කරන්න ජේසුස් වහන්සේගේ නාමයෙන් යක්ෂයන් දුරු වෙන්න, රෝගීන් සුව වෙන්න. ඔබට ඒ බලය උන්වහන්සේ දීලා තිනවා. ඔබ අදහනවා නම් ඔබට ඒ බලය තියෙනවා. ඔබ විශ්වාස කරන්න. ඒ වචනේ ප්‍රකාරයට වචනේ තුල බලය තියෙනවා. උන්වහන්සේ මේ ලෝකයේ මැව්වේ වචනයෙන්. ඒ වචනය ඔබට මට දීලා තිනවා සුද්ධ වූ බයිබලයේ ප්‍රකාරයට, වචනේ ප්‍රකාරයට, මැවිල්ලේ ප්‍රකාරයට ක්‍රිස්තුස් වහන්සේ ඔබට මට දීලා තිබෙන්නා වූ මේ වචනේ බලය අදහන්නාට ඇත්තා වූ ලකුණු තුල ඔබ කතා කරන්න. නිර්භීතව, විශ්වාසවන්තව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ඔබ කතා කරන්න. මේ පොළවේ දුක් විඳින මිනිසයන් වෙනුවෙන් ඔබ ඉල්ලලා දෙන්න උන්වහන්සේගෙන් ආධිපත්‍ය බලයෙන් ලැබිච්ච ඒ බලය උන්වහන්සේ මට දුන්නා වූ නොමිලේ නිකන් ලැබුණු දේ නිකම්ම දෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණනි, තැළුණු බිඳුණු රිදුණු හදවත් සෝපත් කරමින් පසුබට වී සිටින්නා වූ මිනිසයන් සවිමත් කරමින් මගේ දෙවියන් වහන්සේ කරුණාකර මැනව. නැවත පළමු ප්‍රේමයට ගෙනත් මගේ දෙවියන් වහන්සේ වචනේ තුල පරිණත කරමින්, ශක්තිමත් කරමින් මේ පොළවේ යක්ෂයා සමග සටන් කරන්න භයානක සොල්දාදුවෙක් මෙන් ඔබ වහන්සේ ශක්තිමත් කරමැනව. වචනයෙන්, බලයෙන්, ආලේපයෙන් ඔබ වහන්සේ බලවත් කරමින් මේ සෙනග රැගෙන ගිය මැනව. නාසිරියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්.